ආයුබෝවන් දුවේ සුබ දවසක් සියලුම දෙනාටම ගණිතයට ආදරය කරන ජ්‍යාමිතියට කැමති සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. අපි අද කතා කරන්නේ වෙනස් වූ ප්‍රමේයක්. එදා අපි ඒකාන්ත රුධිරකණ ප්‍රමේය කතා කරා. ඒ වගේම අද කතා කරන්නේ මෙන්න මේ වගේ එකක්. ත්‍රිකෝණ වල තියෙන විශේෂ ලක්ෂණ කීපයක්. ඒ අර්ථේ කතා කරන්න තියෙන එකක් තමයි මේ වර්ගඵල සහ ආධාරකවල දිග අතර තියෙන සම්බන්ධතාවය. එමුදේ ප්‍රමේයය කියනවා පොදු ශීර්ෂයක් ඇත්තා වූද එකම ආධාරකයේ මත පිහිටන්නා වූද ත්‍රිකෝණ වල වර්ගඵලය එහි ආධාරකවල දිගට සමානුපාතික වෙනවලු. ඒතර මේකත් සමහර අය දන්නේ නැති දෙයක්. ගොඩක් ප්‍රමේයන් වල කෙටි ප්‍රශ්න වලට එහෙමත් මේක භාවිතා කරන්න පුළුවන් අපිට ඇත්තරම සිලබස් එකේ තියෙන ප්‍රමේයක්. ඒතර තියෙන කතන්දරේ අපි කතා කරොත් වෙනම පොදු ශීර්ෂයක් තියෙනවා. දැන් මෙතන පේන ඇති වලට ABD කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ADC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ දෙන්නගෙම පොදු ශීර්ෂය කියලා මම අරන් තියෙනවා A. නේ? ඊළඟට මෙන්න මේ BD සහ DC කියන්නේ එකම රේඛාවක් මත තියෙන ආධාරක දෙකක්. ඒකත් පේන්න තියෙනවා. අපි පොඩ්ඩක් ප්‍රමේය බැලුවොත් එහෙම අපි දන්නවා ප්‍රමේයක් සාධනය කරනකොට තියෙන අපි ගාව ඊවර කීපයක්. ඒක පළවෙනි එක දත්තය. දත්තය කියන්නේ හැම වෙලේම රූප සරහනේ තියෙන දේ. අපිට ප්‍රයෝජනවත් වෙන දේ. දත්තය අපි වෙනම කතා කරොත් ABD කියන ත්‍රිකෝණය සහ ADC කියන ත්‍රිකෝණවල පොදු ආධාරකයේ එළු. පේන්න තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කියනවා මෙන්න මේ BD සහ DC කියන රේඛා දෙක එකම සරල රේඛාවක් මත පිහිටනවා. ඒක තමයි අපිට දත්තයට ගන්න වෙන්නේ. ඊළඟට අපි සාධනය කරලා ඔප්පු කරන්න ඕනේ මෙන්න මේ ABD කියන ත්‍රිකෝණේ වර්ගඵලය සහ ADC කියන ත්‍රිකෝණේ වර්ගඵලය BD සහ DC පාදවල දිගට සමානුපාතික වෙනවා කියලා. ඒක මම අනුපාතයක ඇසුරෙන් ලියලා තියෙනවා. දැන් මොකද මේක සම්මත ප්‍රමේයක් වුණාට දීලා තියෙන දේවල් එක්ක සාධනය කරන්න බැරි හින්දා අපිට නිර්මාණයක් කරන්න වෙනවා. නිර්මාණයෙන් දීලා තියෙනවා මෙන්න මේ AX කියන උච්චය අදින එක. උච්චය කියන ලම්බක උසක්. මම ඒක සිම්පල් H වලින් සංකේතවත් කරගෙන තියෙනවා. ඒතර අපි ඒ උච්චය අදින එක සාමාන්‍යයෙන් අපි නිර්මාණ කරනකොට කඩේකින් තමයි කරන්නේ. එහෙනම් මගේ කඩේකින් නිරූපණය කරලා තියෙනවා. දැන් බලමු කොහොමද මේක සාධනය කරන්නේ කියලා. දැන් මුලින්ම මම මෙන්න මේ ABD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ලියනවා. අපිට ඒක ලියන්න පුළුවන්. ABD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය ලියන්නේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. එමුද අපිට පේනවා ABD කියන ත්‍රිකෝණේ සුළු කෝණීය ත්‍රිකෝණයක්. ඒතර යාගේ ආධාරක පාදයේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ලම්බක උස දරා සිටින පාදය. ඒ කියන්නේ BD කියන පාදය. ඒතර ලම්බක උස අපි දන්නවා දැන් දෙන්නටම එකම ලම්බක උසක් තමයි අරන් තියෙන්නේ. X එනකොට මම දා ගන්නවා H අකුර. එහෙනම් ABD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම BD ගුණ කිරීම H කියලා. ඒ සමීකරණය මම වෙනම තියාගන්නවා. ඒ වගේම දැන් යනවා ADC කියන ත්‍රිකෝණයට. ADC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් දෙකෙන් එක ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. දැන් මොකද ADC කියන ත්‍රිකෝණය ටිකක් වෙනස්. හේතුව මහා කෝණීය ත්‍රිකෝණයක් මේ. ත්‍රිකෝණයක එක් කෝණයක් අංශ කම්පලට වැඩි වෙනවා නම් එයාව මහා කෝණීය ත්‍රිකෝණයක් කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි මහා කෝණීය ත්‍රිකෝණයක නම් දැන් උච්චේ ප්‍රශ්නයක් නෑ ලම්බක උස. අපි පොදු ලම්බක උසක් කරන් තියෙනවා. දැන් මෙයාගේ ආධාරක පාදේ කොහෙද තියෙන්නේ? ඔක ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. මහා කෝණීය ත්‍රිකෝණයක හැම වෙලේම ආධාරක පාදේ කියලා අපි ගන්නේ ලම්බක උසත් එක්ක මෙන්න මේ XC කියන පාදේ නෙවෙයි ඇත්තරම මෙන්න මේ DC කියන ත්‍රිකෝණීය පාද කොටස විතරයි සලකන්නේ. එහෙනම් මම යාව ගන්නවා දෙකෙන් එක ආධාරක පාදයේ විදිහට DC ලම්බක උස වෙනකොට H එක ගන්නවා. මොකද දෙන්නටම තියෙන එකම ලම්බක උස. දැන් මම වෙනම සමීකරණ දෙකක් හදාගත්තා. ඊළඟට මම මේ දෙන බෙදලා බලනවා. පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණය. ඒතර වම් පැත්තේ අපිට තියෙන්නේ ABD කියන ත්‍රිකෝණය.
එයා බෙදන්න වෙනවා දෙවෙනි සමීකරණයේ තියෙන වම් පැත්ත කොටස ADC කියන ත්‍රිකෝණය. දකුණු පැත්ත වෙනම ලියාගමු. දෙකෙන් එක BD කියන පාදය ගුණ කිරීම H. එයාව බෙදන්න වෙනවා දෙකෙන් එක DC කියන පාදයේ ගුණ කිරීම H. දැන් වම් පැත්තේ අපිට තාම මොකුත් පේන්නේ නැහැ. ABD කියන ත්‍රිකෝණය. බෙදීම ADC කියන ත්‍රිකෝණය. දකුණු පැත්තේ විශේෂ දේවල් කීපයක් අපිට පේන්න තියෙනවා. මේ දෙකෙන් එක කියන එක නා උඩක් තියෙනවා පහළක් තියෙනවා. මේ දෙන සුළු කරගන්න පුළුවන්. ඒ වගේම මේ H කියන පාදය එයාවත් අයින් වෙනවා. එතකොට අපිට ඉතිරි වෙන්නේ උඩින් ඉතිරෙනවා BD කියන පාද කොටස. ඒ වගේම යටින් ඉතිරි වෙනවා DC කියන පාද කොටස. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අනුපාතයක් භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නත් පුළුවන්. භාග සංඛ්‍යාව අනුපාතයක් විදිහට ලියන්නත් පුළුවන්. දැන් මම මේ ලැබුණු උත්තරය අනුපාතයක් විදිහට ලියනවා. අපි දන්නවා රාශීන් ගලපනකොට මුලින් ඉන්න කෙනා අපි ගන්නවා වම් පැත්තට. ABD කියන ත්‍රිකෝණය. අනුපාත ADC කියන ත්‍රිකෝණය. සමාන කිරීමෙන් දකුණු පැත්තෙත් මුලින් ඉන්නේ BD කියන පාදය. දෙවෙනිට ඉන්නේ DC කියන පාදය. දැන් බලන්න සාධනය කළ යුක්තත් එක්ක මේක ගැලපෙනවද? මේ ABD ත්‍රිකෝණය තියෙනවා, ADC ත්‍රිකෝණය තියෙනවා, BD අනු DC. එහෙනම් අපිට මේ ප්‍රමේය පිළිගන්න වෙනවා. මේක ඇත්තම ත්‍රිකෝණ දෙකකට විතරක් නෙවෙයි සලකන්න පුළුවන්. ත්‍රිකෝණ දෙකක් හෝ කීපයක් තියෙන අවස්ථාවක මෙන්න මේ පොදු ශීර්ෂය තියෙනවා නම් එකම ආධාරකය මත පිහිටනවා නම් එයාලගේ වර්ගඵලය හැම වෙලෙම ආධාරකවල දිගට සමානුපාතික වෙනවා. එහෙනම් මේක අපි දන්න විශේෂ ප්‍රමේයක්. සමහර තැන්වල මේක කතා වෙන්නේ නැහැ. ඊළඟට අපිට ගණන් හදන්න ඕන වෙන ප්‍රමේයක්. මම හිතනවා මේක දැන් ඔයාලට ඉස්සරහට භාවිතා කරන්න පුළුවන් වෙයි. ඒ වගේම මේක ඕන තැනක අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්න හේතුව අපේ සිලබස් එකේ තියෙන එක. එහෙනම් මේක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ලොකු ප්‍රමේයක් නෙවෙයි. ඒ වුණාට මේක අපිට වැදගත් වෙන ප්‍රමේයක්. හරි. එහෙනම් තවත් අපි මේ වගේ ප්‍රමේයන් කීපයක් කතා කරමු ඉස්සරහට. ඔයාලට බොහොම ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා share කරලා තියාගන්න. හරි පුතේ ආයුබෝවන්.